කෞතුක වල භූමිකම්පාව. ඉතින් ඒකෙනුත් 18,000කට අධික සංඛ්‍යාවක් විනාශ වෙලා තියෙනවා. ඒකත් එක්ක ගොඩක් අය මෙයාගේ අනාවැකිය විශ්වාස කරන්න පෙළඹිලා තියෙනවා. ඔන්න ඔක තමයි මේ අනාවැකිය ඇත්ත කතාව. කොහොම නමුත් 2025 ජූලි මාසේ ඔන්න ඉතින් ළඟම අපිට ජූලි මාසේ පැමිණෙනවා. අද 30 වෙනිදා ඉතින් හෙට ඉඳන් ජූලි මාසේ අපි බලමු මේ අනාවැකිය මොකද වෙන්නේ කියලා. අපි ප්‍රාර්ථනා කරමු කාටවත් එහෙම කිසිම කරදරයක් වෙන්න එපා කියලා. ජපානයේවත් ලෝකේවත් සිටින කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා කියලා. මේ සුනාමිය ඇති වෙන්නේ ජපාන මුහුදත් පිලිපින මුහුදත් අතර කියලා තමයි කියන්නේ. ඒ අතරතුර කාලේ ඔය විශාල ප්‍රමාණයකට හානි වෙනවා කියලා තමයි මෙයාගේ අනාවැකිය තියෙන්නේ. කෙසේ නමුත් එහෙම නොවෙන්නේ කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඔයාලගෙන් තියෙන එහෙම නොවෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන්න කියලා මේ පාර යාගේ අනාවැකිය පුස්සක් වෙන්න පුස්සක් වේවා කියලා අපි හිතමු.